ඉන්නවා. එයාලත් එක්ක චුට්ටක් hina වෙන්න. එතකොට එනවා එළියට. අර බින්කුණ්ඩෝ වගේ hina වෙනකොට තමයි යාළුවා එන්නේ එළියට. අයියෙන් hina වෙන බලන්න එනෝනේ. ආවනේ. දැන් බලන්න ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලානේ ඒකනේ. ඉතින් ඔන්න උදේ පාන්දරම ලස්සන ලොකේෂන් එකකට යනවා අපි ලස්සන වැඩක් කරන්න. ඒ තමයි ඒ ඔයාලා දැක්ක ලස්සන කියුට් ඒ බබාගේ බර්ත්ඩේ ෂූට් එකක් කරන්න. ඉතින් මේ ලස්සන වැඩේට අපි මෙන්න මේ වගේ ලස්සන ලොකේෂන් එකක් තෝරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ලොකේෂන් එක උදේ පාන්දර මාරම ලස්සනයි. අපි ගියපු ටයිම් එකත් එක්ක අපි උදේ 6:00 වෙද්දි වගේ අපි ලොකේෂන් එකට ගියා. මොකද උදේ පාන්දරම ෆොටෝස් ටික ගන්න ඕන නිසා. ඉතින් මගේ හැම වැඩේටම සපෝට් කරන්න ඉතින් හැමදාමත් වගේ කියන්න අයියේ. ඉතින් මේ ඉන්නේ මට හැම දෙයකටම සපෝට් කරන ඒ අයියා. ඉතින් අපි උදේ පාන්දරම මේ විදිහට ලොකේෂන් එකට ගිහිල්ලා අපි වැඩේ රෙඩි කරගත්තා ඉක්මනින්ම. මොකද අවුව වැටුනොත් අපිට වැඩේට අමාරු නිසා. ඉතින් ටක් ගාලා දරුවත් රෙඩි කරගෙන අපි වැඩේට බැස්සා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කොහොමද ෂූට් එක කරේ කියලා. ඉතින් දන්නවනේ ඉතින් පොඩි බබාලගේ ෆොටෝස් ගන්න හරිම අමාරුයි. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මුලදිම ෆොටෝස් ටික ගද්දී යා ටික ලැජ්ජ වුණා. ඉතින් එයා අම්මා ගාවට දුවගෙන ගියා. ඊට පස්සේ අපිත් එක්ක පොඩ්ඩක් ෆේස් කරන්න පොඩ්ඩක් එයා ලැජ්ජ වුණා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න අපි බලමු කොහොමද මේ ෂූට් එක උනේ කියලා සහ මේ වීඩියෝ එකේ අවසානයේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ෂූට් එකේ ලස්සන ෆොටෝස් කිහිපයක්. ඉතින් මතක් කරන්න ඕන මේ ලස්සන වැඩේට දරුවා මේ වගේ ලස්සන කරන මේ වගේ ලස්සන ඇඳුමක් මහලා දීලා තියෙන්නේ ඔවින්මෝ ෆැෂන් හවුස් එකේ රෂී නංගි. ඉතින් අක්කා කියන විදියට දරුවගේ හැම ලස්සන වැඩකදීම එයා තමයි මෙයාට ලස්සනට මේ වගේ ලස්සන ඇඳුම් මහලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති අක්කා කිව්වන් කවුද කියලා. ඉතින් අක්කා කියන්නේ මේ දරුවගේ අම්මා. ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කමක් තියෙන ඒ අක්කව. ඉතින් ඒ අක්කයි අයියත් මාරම සපෝට් එකක් දුන්නා. අපිට මේ විදියට වැඩේ ලස්සනට කරගෙන යන්න. කමුනාලා කුරුම්බැටි අත්තලලා හදමුකු මෙෂිමක් අනේ හදමුකු මෙෂිමක් අත්පොඩි එක ළඟ තියලා අතුරු මිතුරු දඹදිව වතුරු කරමුකු වරුවක් අපි කරමුකු වරුවක් රෙදි නන්දගේ සුදුවක් රතු මාමගේ පොඩි අයියයි අම්බිලි මාමත් එනවා කිව්වා බට්ටෝ පයින්න හේ කපර පිපින්නා වැන්න ගමන් අලන්නා අනි හනිකට දුවලා ගිහින් තාලිකමන් නටනා හේ කපර පිපින්නා වැන්න ගමන්. ඉතින් අපේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය තමයි එක පැකේජ් එකට ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම වගේම ගිහන්න අයියත් දරුවගේ ලස්සන ෆොටෝස් ටිකක් මේ විදිහට කැප්චර් කරනවා. ඉතින් S2කින් බලලා ෆොටෝස් ගද්දී ගොඩක් ලස්සන වෙන නිසා තමයි අපි මේ ට්‍රික් එක පාවිච්චි කරන්නේ. ඉතින් හැමෝම අනිත් කෙනාව පාස් කරගෙන යන්න try කරන කාලේ ඉතින් මේ වගේ එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් නම් මම හිතනවා අපි හිතනවට වඩා හිත දෙකකින් හිතලා S2කින් බලලා කරන මේ වගේ වැඩ ගොඩක් ලස්සන වෙනවා කියලා. ඉතින් පේනව නේද? මුලින් එයාගේ තිබිච්ච ලැජ්ජාව දැන් එහෙම් පිටින්ම නැහැ. ඉතින් මොකද අපි ආව යාළු කරගෙන දැන් එයාගේ නිදහසේ පාඩුවේ ලස්සනට පෝසස් දෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කියන විදියට. ඉතින් එයාත් මේ වැඩේට ඊට පස්සේ මාර විදියටම සපෝට් එකක් දුන්නා. හරිම ආදරණීයව හරිම කියුට්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එයාගේ වැඩවලින් එයා කොයි තරම් කියුත්ද කියලා. කපුර පිපින්නා වැන්න ගමන් අලන්නා අනි හනිකට දුවලා ගිහින් තාලිකමන් නටනා හේ කපර පිපින්නා වැන්න ගමන් අලන්නා අනි හනිකට දුවලා ගිහින් තාලිකමන් නටනා
ඉතින් මෙන්න මේ විදියට තමයි අපි hina වෙලා හරිම විනෝදෙන් මේ ෂූට් එක ඉවර කරේ. ඉතින් ඇත්තටම මහන්සියක් දැනුනේ නැති තරම් මොකද මේ පොඩ්ඩගේ උරතල් බල තමයි අපි මේ විදියට ෂූට් එක ඉවර කරේ. ඉතින් The Barber Saloon එකේ අයියාක් තමයි අපිව විශ්වාස කරලා අපිට මේ වැඩේ බාර දුන්නේ. කියන්නේ චූටි පැංචගේ අම්මයි තාත්තයි. ඉතින් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකේ අවසානයේ දැන් බලා ගන්න පුළුවන් මේ ෂූට් එකේ ගත්ත ලස්සන ෆොටෝස් කිහිපයක්. ඉතින් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක බෝරින්ද නැද්ද කියන්නේ මම දන්නේ. මොකද ෆස්ට් ටයිම් තමයි ඔයාලා වෙත මේ වගේ vlog එකක් අරගෙන ආවේ. ඉතින් මේ වගේම vlog එකකින් ඉතාමත් ඉක්මනින් අපි හමු වෙමු. ඉතින් see you bye. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අපි ගත්ත මේ ෂූට් එකේ ලස්සන ෆොටෝස් කිහිපයක් එක්කම මේ විදියට වීඩියෝ එක එන්ඩ් කරන්න. හනි හනිකද දුවලා ගිහින් තාලිත මන්නට නා 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 කමුණාලා කුරුම්බැට්ටි අත්තලලා හදමුකො මෙෂිමත් අනේ හදමුකො මෙෂිමත්